හීනෙන් තමන්ගේ නංගිව සර්පයෙක් ගිලිනව දැක්ක කියලා මට කෙනෙක් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. දවස් 5කට පස්සේ ඇත්තටම සර්පයෙක් දෂ්ට කරලා නංගි මිය ගියාලු. දැන් හීනෙන් සර්පයව දැක්කම සෑහෙන්න බය වෙනවලු. හීනෙන් තමන්ට සමීප කෙනෙක් මිය යනවා දැකලා ඇත්තටම ඒ දේ සිද්ධ වුණා කියන එක ඔබට හිතෙන්න පුළුවන් අහම්බෙන් වුණ දෙයක් කියලා. නමුත් ඔබ හරියට තොරතුරු හොයලා බැලුවොත් ඔබට පැහැදිලි වෙයි මේ වගේ සිද්ධි ලෝකේ ඕන තරම් වාර්තා වෙලා තියෙනවා. මටත් සැලකිය යුතු තරමේ පිරිසක් මේ ගැන තමන් ලැබපු අත්දැකීම් ගැන විවිධ ප්‍රශ්න යොමු කරලා තියෙනවා. නමුත් ඔබ මතක තියාගන්න ඕන හීනෙන් මේ වගේ දෙයක් දැක්කොත් හැම වෙලාවෙම මේක ඇත්ත වෙන්නේ නැහැ. ඇත්ත වෙන්නේ ඊටාත්ම සුළු අවස්ථාවක් විතරයි තියෙන්නේ. මේකෙදි මම අධ්‍යයනය කරපු කරුණු දෙකක් ගැන මම ඔබට කියන්නම්. එකක් තමයි මේ හීන දැකලා දවස් 7ක් ඇතුළත බොහෝ දුරට මේ මරණ සිද්ධ වෙලා තියෙනවා. දෙවෙනි කරුණ තමයි හීනේ දැකපු කෙනා මරණ සිද්ධ වුණාට පස්සෙත් නැවත නැවත ඒ හීනෙම දකිනවා. මෙතනින් මං දෙවනියට සඳහන් කරපු කරුණ තමයි ටිකක් බරපතල. මොකද Taman ලැබපු අත්දැකීමත් එක්ක ඒ කෙනා නැවත නැවත ඒ හීනේ දකිනවා කියන්නේ සෑහෙන මානසිකව පල්ලෙහාට වැටෙනවා. නමුත් ඔබ මතක තියාගන්න ඕන ඔබට අනතුරු අඟවන්න නෙවෙයි නැවත නැවත ඔබට මේ හීනේ පේන්නේ. ඔබ ඒ සිද්ධ වෙච්ච සිද්ධිය ගැන නිතර නිතර මතක් කරන නිසා තමයි හීනෙනොත් ඔබට මේ දේම නැවත නැවත පේන්නේ. දැන් ඔබට කරන්න තියෙන්නේ එකම එක දෙයයි කොහොම හරි හිත හදාගන්න එක. මොකද මේ දේ ගැන ඔබ මතක් කරා කියලා ඔබට කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. අනික මේ වගේ සිද්ධි ලෝකේ ඕන තරම් අයට සිද්ධ වෙලා තියෙනවා. ඔබට විතරක් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. ඉතින් කොහොම හරි ඔබේ මනස සංසුන් කරගන්න උත්සාහ කරන්න. ටිකක් ආගමික කටයුතු වලට නැඹුරු වෙන්න. අනිවාර්යයෙන්ම ඔබට මේකට විසඳුමක් හොයාගන්න පුළුවන්.